මචල්ලා මොකද වෙන්නේ? ඔන්න ඉතින් අද ගෙනාවා මිස්ටර් මීට් කියන ගේම් එක. හරි බං ඉතින් එළම. ඉතින් බං මං අද මේ ගේම් එකේ මොකද්ද කරන්න යන්නේ? හරි මචං ඕක විසික් කරපන්. අපි ෂීප් එක මෙතනට ඩයිමු. දැන් අර අමුත් තට්ටය එනවා. ඔට්ටු මිස්ටර් මීට් මචං කලින් ආවා. මේක ඇරලා බලමු මේකෙ මුකුත් නැතුව ඇති. ඔයාලා රෙන්ඩ් වෙලා නැහැ. ටක් ගාලා බලය උඩට. නැත්නම් ඕක හින පුරා ගැහුවොත් ඔක්කොම ඉවරයි. අඩු ගුඩ් දිනවා. ගෙම්මක් තමයි. මෙතන තියෙන ඔව් කොයිද? මාත් කොහේ යනවද මන් දන්නේ. මුකුත් නෑ. මිස්ටර් මීට් මොයා අමු ආතේ බං. පේනවනේ. අමු තට්ටය. අඩෝ තට්ටය. තෝ ආය මිනිමස් කාලා තිබ්බොත් එහෙම කරන වැඩේ බලාගනි. අඩෝ ඉතින් යතුරු නම් මට දැන් යතුරක් හොයාගන්න තියෙනවා. ෂේප් එක අපි මේ ලාජුට චෙක් කරගමු. ඒ ලැග් වෙන්න එපා. තනි හිරනවා. ඉතින් ගණන් ගන්න එපා. ඔහොම තමයි. ඉතින් අදත් මතක් කරනවා. ඔබි channel එක subscribe කරලා තියෙන්නේ. ගලවලා ලොක් එක. අමචා බුක්ක මිනිමස් කාලා දුවපන්. මිනිමස් කණ්ඩම් කාලා දුවන්නයි කියන්නේ. මං දුවපන් කියලා නෙමෙයි කිව්වේ. මිනිමස් කාපන් කාලා දුවපන්. ඒ කියන්නේ මිනිමස් කණ්ඩම් කාලා දුවන්න. හරි. චෙප්පුවා මේක වයර් කපන එක වෙන මාතල්ලයක් කියලා හිතාගන්නකෝ. මේ රතු පාටින් අඬු තියෙන්නේ මගේ channel එක subscribe කරන්න ඕනේ ඉන්න. මොකද subscribe button එක ඉස්සර තිබ්බේ රතු පාටනේ. දැන් තියෙන පාට කළු සිදුයි වුණාට. හරි මචං අපි මේක ඇරියා අර කයින්ට කලින් දොර වැහුවා. දැන් මෙතන තමයි මිස්ටර් මීට්ගේ ලැබ් එකට පයින් දොර තියෙන්නේ. දොර නෙමෙයි. යතුරු තියෙන්නේ. දොර කිය වුණා. ඔහම තමයි අඩා මෙන්න අඩු මල පැනලා මීටා. මචං මීටා. ඇයි වාඩම අල්ලගන්න බැරි වුණාද? ඇයි වාඩ දැන් සැපද? දැන් අල්ලුණු එහෙම කෑවද? අනිපාවු අන්න ඇරියා. ගනි මං මේක තමයි මචං ඇන ගලවන එක. මේකින් අපිට ඇන ගලවන්න තියෙන්නේ. ඇන ගලවන එක අරගෙන වෙන මුකුත් කරන්නේ නෑනේ. ඔක්කොටම කලින් මට අරුගේ ඇනේ ගලවලා ඉන්න හිතෙනවා. අර තඩ්ඩි තට්ට ඌරගේ ලොකු ඌරෙකුත් ඉන්නවා මචං පොඩි ඌරෙකුත් ඉන්නවා ලැබ් එකේ. හෙලෝ අයියෝ කෝබම්මු. ඉතින් මේ මූ එනකන් ඔයාලා මගේ channel එක subscribe කරන්න. අලෝ මචං මොකද වෙන්නේ? මිකරපා එරියා අම්බු අඩු අම්මු තට්ටය. මිනිමස් කන්න තට්ටය. තෝ ආයේ මිනිමස් කාලා තිබ්බොත් එහෙම කරන වැඩි බලාගනි. ඔය මිනිමස් කන තට්ටේ ගලවලා අතට දෙනවා. සෝරි මිනිමස් කන. ඕ ලැග් වෙන්න එපා. මම මොකද කිව්වේ? මිනිමස් ඔගේ මිනිමස් කන තට්ටේ නෙමෙයි බං. මිනිමස් කන කට තියෙන ඔළුව ගලවලා දෙන්නේ අතට බලබලින්ද. එතකොට කොහොමද මම බලන්නේ? ඕක තමයි සමාජය දැවෙන ප්‍රශ්නේ. අල්ලයි මගේ නැට්ට. ඒයි කළු තට්ට තඩියා. කළු නෙමෙයි. මොන පාටද මන් දන්නේ නැහැ. මුට ගැලපෙන පාටක් මොකද්ද? අපි මුට කියමු. අද ප්‍රශ්නේ තමයි මුට කියන්න හොඳ නමක්. මං තාම සිලෙක්ට් කරලා නැහැ.
මියා මොන මීට්ද කියලා කියන්නකෝ. පළවෙනි ඔබගේ මොහු හඳුන්වන නමක්. තට්ට මීට්, මිනිස්ටර් මීට්, මොට්ට මීට්. ඔය තුනෙන් එකක් කමෙන්ට් කරන් යන්න. මට හරියට තාම නමක් ආවේ නෑ. අපි මුට කියමු මේ වීඩියෝ එකේ තට්ට මීට් කියලා. දැන් ඉඳලා මං අරුට කියන්නේ තට්ට මීට් කියලා. ඉඳපන් කෝකගේ තට්ටේම දෙන්නම් මේ ගත්තට පස්සේ. ඕකට හරියට තට්ටේට ඉන්න බෑ බං. ඉන්නවද ඔයා? එන්නකෝ මට දැන් මේකෙන් වාර්ත කියන්න නෙමෙයි ලොකු වැඩක් කරගන්න දිනවා. තියමන් කන්නඩි කුඩු වෙන්න. ඕමද? උදලින් පාස්වර්ඩ් එක ගහගන්න දිනවා. දැන් මෙතනින් පෙන්නා. දැන් මේ මිස්ටර් මීට් එක සමන් කරමුද? මොකෝ කියන්නේ? හරි. මිස්ටර් මීට් පේන්නේ. අපි පණිමුද? ඔක අහින උරගයිද? කවන්නේ අපි පණිමුකෝ. හරි මචං. කුයියෝක. අඩෝ මිස්ටර් මීට්. අඬු කඩනවද උකගේ? අඬු කඩනවද උකගේ? කුයියෝක. වරි. පයින් ගහගන්න වරි. ඒයි අඩුර ලැග් වෙන්න එපායකෝ. හයි දැන් එයිනේ. වරි. පයින් ගහගමු. ෂෝකබු. දැන් සැපද? ඊ මචං මේ අලලුන් එහෙම නෑනේ මම මේ ගෙදර. මූ කන්නේ මාස්නේ. ඒ හින්දා අලලුන් එහෙම නෑ බං. දැන් එහෙනම් අපි හමු. දැන් සැපද? මිනි මස් එහෙම කෑවද? දැන් ඔබට සතුටුයිද? මිනි මස් එහෙම කෑවද? මං උගේ උඩින් යන්ති. උඩ හෙට මිනි මස් තමයි කන්න වෙන්නේ. ඌරා ඉන්නවා. මං කිව්වේ අර පොඩි ඌරෙක් ඉන්නවා කියලා මුගේ. මූ තඩි ඌරා මචං. මතකුණානේ අර නම තට්ටමී. මචං තට්ටමී චකමුන් වෙලා ඉන්නේ. එහින්ද අපි තට්ටමීගේ ඌරා හම්බෙන්න යන්න. ඌරා හම්බෙන්න ගියත් ඔක ගහනවා බං. ඉතින් මේ මිස්ටර් මීට් ගේම් එකේ තට්ටමීට් කියලා එකක් ඉන්නවා. ඒකට මං දැන් ටික්කට කලින් සකමුන් වෙන්න දුන්නා. ඌරා පේන්නේ නෑ. අපි යන ටික ගලව ගමු. අම්මට හුඩු ඌරා ගැහුවනේ. ඒකයි මම මේ පිටිපස්සට ආවේ. ඔයි මේ ඌරත් එක්ක බෑ බං. ඔයි අඩෝ ගැහුවා බං. තඩි ඌරා ඉඳපන්. ඌරු තඩියා. තොපි දෙන්නටම එන්න ගහන්න කියලා මං අද මේ ගෙදරින් පනිනවා මචං. ගලවපන් ඕක. දැම්ම බැන්නොත් එහෙම ඌර ඇවිල්ලා දෙනවා හක්ක පටස් වෙන්න. කමනේ පනිමු දෝන එකක් කියලා. ඌර හක්ක පටස් වෙන්න දුන්නොත් අර දැක්කනේ. ඩෝන් ගාලා දැන් ඕක වැටෙයිද? වැටුන්නේ නෑ. ඔබ මට ගහන්න. මෙතනින්ද පුළුවන් නම් ගහපන් බලන්න. එකපාරක් ගැහුවා. ඒක වෙනම කතාවක්. අඩු ඌරට රිදෙන්නේ නැතියකෝ. කාටද බා රිදෙන්නේ නැත්තේ? ඔළුව විත්තිය වැදුනාම ඔන්න ඕකනේ බං ප්‍රශ්නේ. අපි මිස්ටර් මීට් මුණ වෙන්නවද? නැත්තම් යන ටික ගලව ගමුද? ඉන්නකෝ චූටි මීට්. චූටි මීට්. තට්ට මීට්. ඉඳපන්කෝ තට්ට මීට් දෙන්න මං. ගලවපන් එන. ගලවපන්කෝ. දැන් අපි යන් තට්ට මීට් ගැනේ ගලවන්න. ඌගේ තැනක තියෙන වැඩක් ගලවන්න. ඒක මේ ගේම් එකේ නෑ බං. මං අන්තිම පාරට මුගේ ගෙදරට ආපු පාරම් මූ ශකමුන් කළා. මුගේ අහවල් තැන නැට් එකක් ගලවන්න තිබ්බා. අඩෝ උගේ කකුල් දෙක මූ වෙන්නේ නෑ බං. අඩෝ ග්‍රැනී වෙහිලාද බං? ග්‍රැනී නෙමෙයි මුටරන් වෙහින්නේ ග්‍රෑන්ඩ්පා. අපි චුට්ට හැංගිලා ඉමුද? තට්ට මීටේ ඉන්න. අතන එලාම්මයක් තියෙනවනේ මං අර මං කැමරාව කුඩු කරේ නෑ. එතන කැමරාව කුඩු කරගෙන තියනවා බං. අපි යන්ද? කණ්ඩ වෙයිද? ගිහින් කණ්ඩ වෙයිද? මොකෝ කියන්නේ? ඉතින් මිස්ටර් මීට් නෙමෙයි තට්ට මීට් වෙනකන් ඔයාලා මේ channel එක subscribe කරන්න. කරපන්. හයියෙන් ගහපන් ගන්නට. ඔයා subscribe button එක ඔබලා
මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා subscribe කරන්න. Mr. Meat එන්න දින්දා අපි ටක් ගාලා වයර් එක කපමු. කැප්පුවා. අපි දැන් යන් රෙඩ් කී එක මං ඉස්සෙල්ලා මෙතනින් දාගත්තානේ. ගණින් ඕක. දැන් මේ තියන්නේ තාට්ට මීට්ගේ ලොරිය. අපි තාට්ට මීට්ගේ ලැබ් එකට බනිමු. අද අපි මේරගන්නේ මෙන්න මේක ඇතුලේ ඉන්නවා ලස්සන අක්කා කෙනෙක්. ලස්සනයිද කියලා මන් දන්නේ නැහැ. කොහොම හරි මම මෙයාට මගේ channel එක subscribe කරන්න කිව්වා. මේකේ subscribe කරා. ඉතින් බං මේකේ මගේ channel එක subscribe කරානේ. ඒ නිසා මම මේක බීර ගන්න ආවා. මචං Mr. Bean මගේ channel එක subscribe කරේ නෑ. ඒකයි මම මේක අරන් ගියමුගේ. ඇයි උඹේ දිව දිග වැඩිද? එනං කොල්ලෝ අපි ගියා.